දෙයියන්ගේ නෑයෝ සඳ දෙයියන්ගේ නෑයෝ ආදි අපේ මුතුන් මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ. ඉරෙන් වෙලාවත් හඳෙන් කලාවත් අරගෙන වැඩ කරපු ජාතියක් තමයි හෙළ ජාතිය කියලා කියන්නේ. අපේ ආදි මුතුන් මිත්තෝ කෘෂිකාර්මික පරිසරයක් මත තමයි උන්ගේ ජීවන තත්ත්වය ගොඩනැගිලා තිබුණේ. ඔවුන් ස්වභාව දහම, ඉරහඳ තාරකා පරිසරය එකට බැඳිච්ච ජීවිතයක් තමයි ගත කරේ. ඉතින් ඔවුන්ගේ ඒ ජීවිතයේ ප්‍රධානම උත්සවය විදියට තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද සැලකුවේ. ඉතින් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද හෙළයගේ ප්‍රධානම උත්සවය. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉසිබාසිතිය ඔබ සියලුම දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් ශ්‍රී සුබ නව වසරක් වේවා කියලා. ඉතින් අපි මේ වීඩියෝ කරන්න අදහස් කරේ අපෙන් විමසලා තිබුණා ලග්න පලාපල අවුරුදු පලාපල කියන්නේ නැද්ද කියලා. ඉතින් අවුරුදු දවස් ටික කාර්යබහුල වුණ හින්දා පොඩ්ඩක් පරක් වෙලා ඒ වැඩේ කරන්න හිතුවා. විශේෂයෙන්ම අපි සංවත්සර පලාපල අවුරුදු පලාපල රටට කොහොමද කියන එක ගැන කතා කරමු මේ වෙලාවේ. ඉතින් මේ ලැබුවේ සකරාජ වර්ෂ ප්‍රමාණයෙන් 1948 වෙනි වර්ෂයේ. මේ වර්ෂේ නම් කරලා තියෙන්නේ පරාභව කියන නම. අවුරුදු උදාව සූර්යා රවි ග්‍රහයන් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන වෙලාවේ නැගෙනහිර සිද්ධියේ උදා වෙලා තිබුණේ වෘෂභ ලග්නේ. ඉතින් ඒ තත්කාල මොහොතට අනුව අපි බලමු රටට කොහොමද කියලා. වෘෂභ ලග්නය ලග්නෙන් දෙවැනි ගුරු ග්‍රහය ස්ථානගත වෙලා ඉන්නවා. ඒක හොඳයි තැම්පත් ධනෙට. විශේෂයෙන්ම මේ වෙලාවේ මම ඊට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කළා රට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක යන්නේ ලග්නෙන් දෙවන්නේ. මොකද අවුරුදු 7මාරක ඒ රාෂ්ට්‍රකයේ අවසාන 2මාර ගත කරන්නේ 2027 6 වෙනි මාසේ 3 වගේ වෙනකම් 3 වෙනිදා වෙනකම්. ඉතින් මේ කාලය ඇතුළත කොයිතරම් උත්සාහ කරත් රටේ දේපල විනාශ වෙන එක, සම්පත් විනාශ වෙන එක, තැම්පත් ධනෙ වැය වෙන එක, සංචිත අඩු වෙන එක වෙන්න පුළුවන් කියන එක මම ඊට ඉස්සෙල්ලා කිව්වා. සමහර වෙලාවට අපේ සහෝදරයන් ඒක වැරදියට ගත්තා වෙන්නත් පුළුවන්. මේක දේශපාලන කතාවක් එහෙම කියලා. නමුත් ඒක ජ්‍යොතිෂ්‍යමය සිද්ධාන්ත මත පදනම තමයි කිව්වේ. ඒක අද වෙනකොට ඇත්ත වෙලා තියෙන දිත්‍රාසුලි කුණාටුවාව ලෝකමය අර්බුද මේ වෙනකොට ඇවිල්ලා තියෙන මේක ඉදිරියේදී විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕනි. විශේෂයෙන් මේ තැම්පත් ධනය විනාශ වෙන්න අඩු වෙන්න නැත්නම් රටේ පවතින සම්පත්තට හානි වෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ සංවත්සර කේන්දරයේ ඒක පොඩි සැනසීමක් ගෙනත් දීලා තියෙනවා. දෙවන්නේ ගුරු ග්‍රහය ඉන්න එක ඒ තත්ත්වයේ තරමක් පාලනය වෙන බවක් පේනවා. නමුත් 100%ක්ම නෙවෙයි. නමුත් මොකද ලග්න කේන්ද්‍රය ප්‍රමුඛයි. නමුත් මේ තත්කාල කේන්ද්‍රයේ හැටියට ඒ තත්ත්වයට යම් අඩුවීමක් නැත්නම් ඒ තත්ත්වයේ යම් කිසි මට්ටමක පාලනය වීමක් වෙනවා. ඒක රටට ඔබට මට හැමෝටම හොඳ තත්ත්වයක්. ඒ වගේම අපි ලෝකායතන ජ්‍යොතිෂයේ ඔක ඉන්දියානු ක්‍රමයට අනුව මේදාන ජ්‍යොතිෂ මත හැටියට ඒක කුරුම්බ චක්‍ර සිද්ධාන්තය කියලා එකක් තියෙනවා. ඒ අවස්ථාවට දිශාවලට අනුව ලග්නේ 4 වෙනි දිශාව ගන්නේ 4 වෙනි භාවය ගන්නේ ඒ කියන්නේ රටක අගනුවර නැත්නම් රටක ආණ්ඩුව රටක ජනතාව රටක දේපල ආදී වශයෙන්. ඉතින් මේ අවස්ථාවේදී එහෙම ගත්තාම ලග්නේ 4 වෙනි මේ වෘෂභ ලග්නේ උදා වෙලා තියෙන වෘෂභ ලග්නේ 4 වෙනි කේතු ග්‍රහය ඉන්නවා උදා වෙලා. ඉතින් කේතු ග්‍රහය කියන්නේ අපි හැමෝම දන්නේ යම් දේවල් හකුලවන ග්‍රහයක්. ඒ නිසා දේපල හැකිලීමේ හැකියාව තියෙන කියන්නේ දේපලට යම් දේපල විනාශයක් මෙතන විනාශයකට වඩා දේපල රාජ්‍යාංශයේ දුර්වල වීමක් හෝ දේපලවල නියම පළ ගන්න බැරි වීමක් වගේ දේවල් වෙන්න පුළුවන්. පොඩ්ඩක් අර තියෙන අර ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ජනතාවත්ගේ දුර්වල වීමක් පෙන්වන්න කරනවා. රාජ්‍යය විශේෂයෙන් රජය දුර්වල වීමක් පෙන්වන්න කරනවා. පැහැදිලිවම මේ 4 වෙනි කීර්ති උදාවත් එක. ඒ නිසා මේ වසර ඒ තරම්ම සුබ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ දෙවන්න
සෙනසුරුකින් ඒ රාෂ්ට්‍රයක් උදා වෙලා තියෙන අවස්ථාවක ඒ පැත්තෙන් සහ මේ හතරවැනි පීඩිත වීම මේ සංවර්ධන කේන්දරේ ලංකාව අර ලොකු සංවර්ධනයකට ලොකු දියුණුවකට මේ අවුරුදු තුල යයි කියලා හිතා ගන්න බෑ. මොකද මේ පිහිටීම් වලින් පෙන්වන්නේ දුර්වල භාවය. ජනතාවගේ දුර්වල වීමක්, ජනතාවගේ ජීවන තත්ත්වයේ දුර්වල වීමක් පෙන්වන්න කරනවා. ඒ වගේම වුන් ටිකක් අර ක්‍රියාශීලී ගතිය අඩු වෙලා නිකන් කලකිරීමටපත් වීමක් වගේ වීමකුත් දකින්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික පැත්තට මේක හොඳයි. යම් ආධ්‍යාත්මික ප්‍රබුද්ධයක් සියලුම දෙනාගේ තියෙනවා. ලෝකෝත්තර පැත්ත ගැන සිතීමක් වැඩි වැඩියෙන් දකින්න පුළුවන් වෙයි. ලොකු ඒ කියන්නේ ජනතා නැගිටීම් එහෙමට වඩා ජනතාව රජය ගැන කලකිරීමක් ඇති වීමේ වැඩි ඉඩක් තියෙනවා. හතරවැන්නේ මේ කේතු ග්‍රහය නිසා විශාල සංවර්ධන ව්‍යාපෘති විශාල වේගයෙන් ආපු මේ අර වේගය අනිවාර්යයෙන්ම මේ වසර තුළ අඩු වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම මේ අවුරුද්ද තුළ සූර්යග්‍රහණ දෙකක් තියෙනවා, චන්ද්‍රග්‍රහණ දෙකක් තියෙනවා. මේකත් රජයේ පැත්තෙන් ගත්තාම ඒ තරම් හොඳ නැහැ. නායකයන්ට පාලකයන්ට ඒ තරම් හොඳ නැහැ. විශේෂයෙන් රාජ්‍ය පාලනයේ යෙදී හිටපු රාජ නායකයෙක් හෝ දැන්ට යෙදී සිටින නායකයෙකුට මාර කපලක් ගෙන දෙන බවක් පේන්න තියෙනවා. ඒ වගේම සියාවසනකදී තුන්වෙනි පාදයේ තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් මේ වසර පුරාම රාහු මහදශාව තමයි පැතිරෙන්නේ. ඒක නිසා ඒ රාහු සඳුත් එක්ක 10 වැන්නේ යෙදලා තියෙනවා. ඉතින් ඒක නිසා රජය ගන්න යම් තීන්දුව නිසා ජනතාවගේ සිත් පීඩාවටපත් වෙන්න පුළුවන්. ඒ වගේම යම් හිතුවක්කාර ගති එහෙම ගතිත් රජයෙන් පෙන්වුම් කරනවා. ජනතාවත් එහෙමයි, විශේෂයෙන් කාන්තාවන්ට හොඳ නැහැ. කාන්තාවන් සම්බන්ධ බරපතල අපරාධ යම් කාන්තාවන්ට පීඩාගෙන දෙන අනපනත් සම්මත වෙන්න පුළුවන්. නැත්නම් ඒ පීඩා දෙන සිදුවීම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් බඩු මිලිහල යාම වගේ දේවල් නිසා ඇති වෙන පීඩනය දකින්න පුළුවන්. මිනිසුන්ගේ සිත් පීඩාවට පත් වෙන දේවල් බොහෝ විට වෙන්න පුළුවන්. ඒ වගේම බුධ ග්‍රහය නීචව 11 වැනි යෙදලා තියෙනවා. ශනි කුජගෙන් දැඩි ලෙස පීඩා වෙලා. ඒක නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ දැඩි ආందోලනයකට ලක් වෙන්න පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රයේ බාධා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සිකුරු ග්‍රහය සහ රවි ග්‍රහය 12 වැනි ඉන්නේ. විශේෂයෙන්ම විදේශ යන්න එක්ක තියෙන සම්බන්ධතා වැඩි වෙනවා රාජ්‍යයේ. ඒ සම්බන්ධයෙන් නම් හොඳයි. නමුත් අපේ කුම්භ ලග්න කේන්ද්‍රය ගත්තාම නම් යම් ගැටලුවක් තියෙන්න පුළුවන්. නමුත් මේ සංවර්ධන කේන්ද්‍රය අනුව විදේශයන් සමග සම්බන්ධතා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තැන්පත් ධනය වැඩි වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ තැන්පත් ධනය වැඩි වෙන්න මේකට හේතුවක් වෙනවා. නමුත් ලග්න කේන්ද්‍රයේ ඒකේ බාධාවක් තියෙනවා. ආයෝජන ලැබෙන්න ඉඩකඩ තියෙනවා. බාධා මැද්දේ වුණත් විශාල වශයෙන් රාජ්‍යයේ මුදලුත් වියදම් වෙනවා. මිනිස්සුන්ගේ ධනය වැය වෙන සිදු වෙනවා. සම්පත් විනාශ වෙන්න සිදු වෙනවා. ඉන්ධන ගෑස් ඖෂධ වැනි දේවල් වල මිල ඉහළ යන්න පුළුවන්. මේ පිහිටීමත් එක්ක. ඒ වගේම කාලසර්ප යෝගයෙන් තමයි මේ අවුරුද්ද උදා වෙන්නේ. සංකනාද කියලා කාලසර්ප යෝගයක් තමයි ඉදිරිය තියෙන්නේ. මේ අනුව ගත්තාමත් රජයේ ක්‍රියාකාරීත්වයට බාධා සිද්ධ වෙනවා. දේපල සම්බන්ධයෙන් විශාල ගැටලු ඇති වෙනවා රාජ්‍යයේ. යම් ගම් වතුර සුලිසුලන් වැනි හේතු හින්දා දේපල විනාශ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නියඟය සහ සූර්ය කුණාටු වගේ දේවල් එල්ලිනෝ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැඩි සූර්ය රශ්මි නිසා බොහෝ දේවල් විනාශ වෙන්නේ හැකියාවක් තියෙනවා. ලැබුගිනි වගේ ඒවත් ඇති වෙන්න පුළුවන්. මේ පිහිටීම් එක්ක. ඒ වගේම පාලක පක්ෂයට විශාල අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙන වසරක්. විපක්ෂයේත් ලොකු නැගිටීමක් වෙන්නේ නැහැ. යටින් රහස් කුමන්ත්‍රණ වැනි දේවල් ක්‍රියාත්මක වෙයි. නමුත් ලොකු පිබිදීමක් දකින්න ලැබෙන්නේ නැහැ. පාලක පක්ෂයටත් විශාල වශයෙන් ගැටලු ඇති වෙනවා පාලනය සම්බන්ධව. පොළොවෙන් සහ භූමියෙන් ලැබෙන දේවල් වලට සුබ කාලයක්. විශේෂයෙන් රජයේ ගැන උනන්දු වෙන්න
තෙල් වර්ග සොයන්න උත්සාහ කරනවා නම් ගෑස් වර්ග අනිවාර්යෙන් මේ අවුරුද්දේ ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩිපුර යෙදෙන්න උනන්දු වෙන්න ඕන පාලක පක්ෂය. කෘෂිකර්මිනුත් ඵල ලබනවා. නමුත් කෘෂිකර්ම ශාස්ත්‍රයේ ගැටලුත් පෙන්වුම් කරනවා. වගාහානි දකින්න පුළුවන් සමහර කාලයන් වලදී. රාජ්‍යංශයේ තරමක් දුර්වල වෙන කාලයක්. මම ඉස්සෙල්ලා කිව්වා මේ කේතු 4 වෙනි දින රාජ්‍යංශය ටිකක් දුර්වල වෙනවා. සමහර විට රාජ්‍යංශයේ බොහෝ දේවල් කීපයක් පුද්ගලිකරණය වෙන්න පුළුවන්. සංචාරක කර්මාන්තයට හොඳයි. රජයේ බදු වැඩි කිරීම නිසා ජනතාව පීඩනයට පත් වෙන බව පෙන්වන්න කරනවා. ඒ වගේම අධික රස්නයෙන් පීඩා විඳිනවා. ගම් වතුර නායාම ආදී තත්ත්වයෙන් සුලිසුලන් ආදී තත්ත්වයන්ගෙන් මෙන්ම බෝවන රෝග ආදී ඇති වෙන්න පුළුවන්. ඖෂධ රසායන ද්‍රව්‍ය ආදී කර්මාන්ත ආශ්‍රිතව ගැටලු මතුවෙන්න පුළුවන් මේ කාලය තුළ. ඉතින් රජයේ ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවෙන් වශයෙන් ගත්තොත් ප්‍රාර්ථනා කරමු මේ ගැටලු අවමු වෙලා ලංකාවේ යහපත් අනාගතය වෙන